ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් විතරක්ද? නැත්නම් රටවල් දෙකක් අතර දේශපාලනය, රාජ්‍ය ගෞරවය, ජනතාවගේ හැඟීම් එකතු වෙන වේදිකාවක්ද? අද අපි කතා කරන්නේ 2026 ඉන්දියා බංග්ලාදේශ ක්‍රිකට් මතභේදය ගැන. මේක මැච් එකක් ගැන විතරක් නෙමෙයි. ක්‍රීඩකයන් ගැන විතරක් නෙමෙයි. මේක IPL එක, World Cup එක, ICC එක, රටවල් දෙකක දේශපාලන සමගතා, ජාතික ආරක්ෂාව සියල්ලම සම්බන්ධ වෙච්ච විශාල අර්බුදයක්. අද මේ වීඩියෝ එකෙන් අපි බලමු මේ මතභේදය ආරම්භ වුණේ කොහොමද? ඒක කොච්චර දුරට වැඩි වුණාද? සහ ඉදිරියේදී මොනවද වෙන්න පුළුවන් කියලා. මේ අර්බුදයේ මුල් ස්පාර්ක් එක ඇති වුණේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේදී නෙවෙයි. ඒක ආරම්භ වුණේ ඉන්දියන් ප්‍රීමියර් ලීග් IPL එකෙන්. 2026 IPL ඔක්ෂන් එකේදී බංග්ලාදේශ වේග පන්දු යවන මුස්තෆිසුර් රහමන් කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලොකු මුදලකට අලෙවි වෙනවා. නමුත් ඉතා කෙටි කාලයක් ඇතුළත BCCI හෙවත් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය KKRට මුස්තෆිසුර් රහමන් නිදහස් කරන්න උපදෙස් දීලා තියෙනවා කියලා වාර්තා වෙලා. මේකට පැහැදිලි ක්‍රිකට් රීසන් එකක් නිල වශයෙන් දීලා නැහැ. ඒ නිසාම බංග්ලාදේශයේ ක්‍රිකට් බලධාරීන් මාධ්‍ය ජනතාව මේක දේශපාලන බලපෑමක් කියලා තදින් විවේචනය කළා. මුස්තෆිසුර් නිදහස් කළ එක ක්‍රීඩකයෙක්ට IPL නැති වුණ එක විතරක් නෙමෙයි. ඒක රටක් සම්පූර්ණයෙන් සිත්ඇවලට පත් වුණ සිද්ධියක්. මුස්තෆිසුර් සිදුවීමෙන් පස්සේ බංග්ලාදේශයේ ප්‍රතිචාර ඉතා ඉක්මනින් ඉතා දැඩිව එළියට ආවා. බංග්ලාදේශ රජය IPL මැචස් ටෙලිකාස්ට් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළා. නිල ප්‍රකාශයේදී කියලා තියෙන්නේ මුස්තෆිසුර්ට කරපු මේ හැසිරීම බංග්ලාදේශ ජනතාවගේ හැඟීම් ගැඹුරු ලෙස කෙලසුවක් කියලා. ඒකට අමතරව බංග්ලාදේශ ක්‍රිකට් බෝඩ් එක තවත් තීරණයක් ගත් බවට මාධ්‍ය වාර්තා කළා. 2026 T20 World Cup එක සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට ගමන් නොකරන බව ඔවුන් ප්‍රකාශ කරන බවකෝ ඒ මාධ්‍ය වාර්තාවල කියවුණේ. ඒකට හේතුවක් විදිහට ඔවුන් සඳහන් කරන්නේ ක්‍රීඩක ආරක්ෂාව සහ සුරක්ෂිත බව පිළිබඳ කරුණු. ඒ එක්කම ICC එකෙන් බංග්ලාදේශ තරගයේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට යොමු කරන ඉල්ලීමක් කළ බවකුත් මාධ්‍ය වාර්තා කළා. මේක ලෝක කුසලාන් ඉතිහාසයේ අසාමාන්‍ය සිද්ධියක්. ICC කියා සිටින්නේ බංග්ලාදේශ තරගයේ ඉන්දියාව යොමු කරන්න නැතිනම් ප්‍රසාද ලකුණු ප්‍රතිවාදීන්ට ලබා දෙන්න කියන එක. දැන් මේ මතභේදය රටවල් දෙකකට විතරක් සීමා වෙන්නේ නැහැ. ICC එක මේක විසඳන්න මැදිහත් වෙන්න වෙනවා. මාධ්‍ය වාර්තා අනුව ඔවුන් ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කරලා ඉන්දියාවේ දරුණු ආරක්ෂක ගැටලුවක් නැහැ කියලා නිගමනය කරනවා. ඒ නිසා දැනට ලෝක කුසලාන තරග ඉන්දියාවම තියන්න නියමිතයි. නමුත් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ICC සමග පවත්වන සාකච්ඡාවේදී නැවතත් කියා තිබුණේ තම කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කිරීමට සූදානම් නැති බවයි. ICC උන්ට කියා සිටියේ ලෝක කුසලාන තරග සැලසුම් සියල්ල අවසන් කර ඇති නිසා බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ තීරණය නැවත සලකා බලන නිසායි. කොහොම වුණත් තවමත් මේ පිළිබඳ අවසන් තීරණයකට කවුරුත් පැමිණ නැහැ. නමුත් ICC, BCCI, BCB තුනම අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවට වාර්තා වෙනවා. බංග්ලාදේශ කණ්ඩායමට අදාළ T20 ලෝක කුසලාන තරග ඉන්දියාවේදී පවත්වන තීරණය ICC වෙනස් නොකරන්නේ නම් තම කණ්ඩායම ඊට සහභාගී නොකිරීමට බංග්ලාදේශ රජය සහ ක්‍රිකට් මණ්ඩලය මේ වන විට තීරණය කර තිබෙනවා. එම තරඟ ශ්‍රී ලංකාවේදී පවත්වන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ. ඊට බංග්ලාදේශ ක්‍රීඩකයින්ද එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ. බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ තීරණය වෙනුවෙන් පාකිස්තාන් ක්‍රිකට් මණ්ඩලයේද සහයෝගය පළ කර තිබෙනවා. බංග්ලාදේශයේ තීරණයට එරෙහිව ප්‍රතිචාර දක්වන ICC කියා සිටින්නේ බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවේදී Tamanගේ තරඟ ක්‍රීඩා කළ යුතු බවයි. එසේත් නැත්නම් බංග්ලාදේශ කණ්ඩායම T20 ලෝක කුසලාන තරඟ වලින් ඉවත් කර ඒ වෙනුවට ඊළඟ ස්ථානයේ සිටින ස්කොට්ලන්ත කණ්ඩායම යොදවන බවකුයි සඳහන් වන්නේ. ක්‍රීඩාව සහ දේශපාලනය එකට මිශ්‍ර වුණාම ප්‍රතිඵල සංකීර්ණ වෙනවා. බංග්ලාදේශයේ මුස්තෆිසුර් සිදුවීමෙන් පස්සේ ජනතා විරෝධතාව වැඩි වුණා. IPL තරඟ විකාශන තහනම මාධ්‍ය තීරණයක් විතරක් නෙමෙයි. ඒක ජාතික ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක්. ඉන්දියාවෙත් මේ ගැන විවිධ දේශපාලන කතා මාධ්‍ය හරහා වාර්තා වුණා. ඒ නිසාම මේක දැන් ක්‍රිකට් සිදුවීමක්ම නෙමෙයි. දැන් ප්‍රශ්නය මෙන්න. ඊළඟට මොනවද වෙන්නේ? ICC දෙරටටම බලපෑම් කරලා World Cup schedule වෙනස් නොකරන සමතයකට එමු. නැත්නම් බංග්ලාදේශ තරඟ ශ්‍රී ලංකාව වගේ මධ්‍යස්ථ තැනකට මාරු වෙනවා. එහෙමත් නැත්නම් දේශපාලන සාකච්ඡා හරහා ක්‍රිකට් වලට පෙර රාජ්‍ය මට්ටමේ විසඳුමක්.
කොහොම වුණත් ඉදිරි සති කිහිපෙක ක්‍රිකට් ඉතිහාසයේ ඉතාම වැදගත් වෙනවා. අපි හැමෝම කැමති දේ මෙන්න. ක්‍රිකට් දේශපාලනෙන් තොර සමට සාධාරණ ක්‍රීඩාවක් වෙන එක. නමුත් අද ඉන්දියා බංග්ලාදේශ ක්‍රිකට් ඒ සීමාව ඉක්මවලා. ක්‍රීඩකයෙක් IPL වලින් නිදහස් වුණ එක තරඟ විකාශන තහනමක් බවට පත් වෙනවා. ලෝක කුසලාන තරඟත් අනතුරට වැටෙන තත්ත්වයක් වෙලා. මේක ක්‍රිකට් ගැන විතරක් නෙමෙයි. මේක දේශපාලනය, රාජ්‍ය හැඟීම්, ජාතික කතාන්දර සම්බන්ධ අර්බුදයක්. ක්‍රීඩාව අපේ ජීවිතයට සම්බන්ධයි. නමුත් අද මේ මතභේද නිසා අපිට පේන්නේ ක්‍රීඩාව හිස් තැනක වෙනම පවතින්නේ නැහැ. මේකට සහ සැබෑ ලෝකයේ සිදුවීම් එකට බැඳලා තියෙනවා. අප ක්‍රීඩාවලින් විදියට බලාපොරොත්තු වෙන්නේ එකම දෙයක්. ඒ ක්‍රීඩාව නැවතත් ක්‍රීඩා පිටියටම එන එක. තවත් මේ වගේ ක්‍රිකට් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඔයාට මේ ගැන හිතෙන්නේ මොකද්ද? ඒ ගැන අපිට පහලින් කමෙන්ට් කරන්න. මීළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.